මේ තියෙන්නේ පොපි මලක්. ලස්සන කාටවත්ම කරදරයක් නැති පොපි මලක්. ඒත් මේ මල ඇතුලේ තියෙනවා එක්තරා සංඝටකයක්. කියන්නේ කොම්පොනන්ට් එකක් මේ මාරාන්තික ලීතල් සංඝටකයක්. ඉතින් අවුරුදු 10 ගාණක් තිස්සේ මිනිස්සු මේ මලෙන් මේ සංඝටකේ නිස්සාරණය කරනවා. එහෙම නැත්නම් එක්ස්ට්‍රැක්ට් කරනවා. සිංහලෙන් අපි මේ සංඝටකයට කියනවා අබින් කියලා. ඉංග්‍රීසි වලින් OPH කියලා කියන්නේ මේ සංඝටකයට. මුල් කාලේ නම් OPH ඕනේ කරේ බෙහෙත් විදිහට, මෙඩිකේෂන්ස් විදිහට. පස්සේ ඒක මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න ගත්ත මිනිස්සු මත් වෙන්න. නමුත් අද වෙද්දී 2025 වෙද්දී මේක යුද්ධයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ කියන්නේ මේ ඩ්‍රග් කාටෙල්ස් දෙකක් අතර ඇති වෙන ඩ්‍රග්ස් ගැන තියෙන හැම යුද්ධයක් ගැන නෙමෙයි. රටවල් අතර ඇති වෙන අන්තර්ජාතික මට්ටමේ එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යුද්ධයක් ගැන. ඊට අවුරුදු 200කට විතර කලින් බ්‍රිතාන්‍ය විසින් චීනයට අබින් ආනයනය කරන්න පටන් ගත්තා. ඇමරිකාවත් මේකට හවුල් වෙනවා. මේන්ලි එතන සල්ලි තිබ්බ හින්දා තමයි ඇමරිකාවට හවුල් වෙන්නේ. බ්‍රිතාන්‍යයට තියෙන වෙන අරමුණක්. චීනය මේ කිසි දෙයක් අමතක කරන්නේ නැහැ. ෆාස්ට් ෆෝවර්ඩ් කළ වර්තමානයේදීම මේ වෙද්දී ඉතිහාසයේ නැවත සිදුවෙමිනුයි තියෙන්නේ. නමුත් ඒ අනිත් පැත්තට. දැන් චීනය විසින් ඇමරිකාවට හානි වෙන විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි අබින් වලින් නෙවෙයි. ඊට වඩා සෑහෙන්න දරුණු ඩ්‍රග් එකකින්. 2025 වෙනකල් පැවැත්වුණු යුද්ධ ඔක්කොගෙම ඇමරිකාවට සිද්ධ වුණු ජීවිත හානි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පහුගිය අවුරුදු 25 ඇතුළත මේ ඩ්‍රග් වෝ එක නිසා සිද්ධ වෙලා තියෙනවා. චීනයත් ඇමරිකාවත් අතර පවතින නිහඬ නමුත් දරුණු යුද්ධයේ ප්‍රධාන අවිය වෙන්නේ මිනිස්සු අවුරුදු 5000කට වැඩි කාලයක් තිස්සේ ඕපියම් එක්කලා ගනුදෙනු කරලා තියෙනවා. ඕපියම් කියන්නේ පොපි මලෙන් එක්ස්ට්‍රැක්ට් කරන සංඝටකයක්. සුමේරියන් ඉතිහාසය දිහා බලද්දී අපිට හම්බ වෙනවා එක්තරා පැලෑටියක්. සුමේරියන් භාෂාවෙන් හුල්ගිල් කියලා තමයි මේ පැලෑටියට කියන්නේ. මේ වචනේ තේරුම, මේ පැලෑටිය හඳුන්වන මේ වචනේ තේරුම සතුටු පැලෑටිය. එහෙමත් නැත්නම් ජෝයි ප්ලාන්ට් කියන එක. සතුටු පැලෑටියට මේ නම වැටෙන්න හේතුව තමයි මේ පැලෑටියට හැකියාව තියෙනවා වේදනාව නැති කරන්න. ඒ කියනවා නම් කරන්න සහ obviously සතුට ගන්න. ඉතින් මේ සතුටු පැලෑටිය චීනෙට මුලින්ම එන්නේ 1800 ගණන් වල. ඒ බෙහෙතක් විදියට. හරියටම කිව්වොත් වේදනා නාශකයක් විදියට. නමුත් චීන ජාතිකයෝ නොදැන හිටපු කාරණේ තමයි මේක බ්‍රිතාන්‍යයන්ගේ දීර්ඝකාලීන සැලැස්මක එක පොඩි කොටසක් කියන එක. අබින් කියන්නේ බ්‍රිතාන්‍යයට අවියක් බව චීනය දැනගෙන හිටියේ නැහැ. ඒ කාලේ බ්‍රිතාන්‍යය චීනයේ තිබුණු තේ වලට වහවැටලයි හිටියේ. නමුත් චීනයට බ්‍රිතාන්‍ය සතුව තිබ්බ කිසිම දෙයක් ඕනේ වුණේ නැහැ ඉන් රිටර්න් එයාලට තේ දෙන්න. හැබැයි එක දෙයක් කරන්න. ඒ දේ තමයි රිදී කියලා කියන්නේ. බ්‍රිතාන්‍ය රිදී දෙන්න සූදානම් නම් චීනයෙන් තේ දෙන්න සූදානම් වෙලා හිටියේ. නමුත් චීනය රිදී ඉල්ලද්දී බ්‍රිතාන්‍ය කැමති වුණේ නැහැ රිදී දීලා එයාලගේ රිදී සංචිත අඩු කරගන්න. ඉතින් බ්‍රිතාන්‍යය චීනයට අබින් හඳුන්වා දෙනවා මේ රිදී වලට ආදේශකයක් විදියට. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙච්ච ඉන්දියාව වගේ රටවල් වල තමයි මේ අබින් වවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින්. අබින් ඊටාම ඇබ්බැහි වෙන සුළු එහෙමත් නැත්නම් ඇඩික්ටිව් නිසා බලාගෙන ඉද්දිම සෑහෙන කල්චරල් වැලියු එකක්. එහෙමත් නැත්නම් සංස්කෘතිමය වටිනාකමක් තිබුණු චීනය අබින් වලට ඇබ්බැහි වෙනවා. සෑහෙන ජංකීස්ලා ප්‍රමාණයක් චීනයේ හැදෙන්න පටන් ගන්නවා. අබින් චීනය ඇතුලේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා චීනයට සිද්ධ වෙනවා තේ දීලා අබින් ගන්න. චීනයට වෙන අබින් ගන්න සෝස් එකක් නැහැ බ්‍රිතාන්‍යය ඇරෙන්න. ඉතින් කාලයත් එක්කලා චීනයේ තේ හිඟ වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් බ්‍රිතාන්‍යයට අවශ්‍ය ප්‍රමාණයට තේ ලැබෙනවා. ඉතින් සප්ලයි ඩිමාන්ඩ් කතන්දරයත් එක්කලා අබින් වල මිල ඉහළ යනවා. බ්‍රිතාන්‍යය ඊළඟට කෙල හලන්නේ චීනයේ රිදී වලට. චීනයට මේ වෙලාවේ කරගන්න කිසිම දෙයක් නැහැ. මොකද රටේ සෑහෙන පිරිසක් අබින් ඇබ්බැහියෙන් පෙළෙන නිසා මිලියන 400ක් වගේ ජනගහනයක් උඩ චීනෙට ඉන්නවා. ඒකෙන් මිලියන 13.5ක් විතර අබින් වලට ඇබ්බැහි වෙලා අබින් ලෝලින් බවට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. රටේ පිරිමි පුද්ගලයන්ගේ ජනගහනයෙන් 25% අබින් වලට ඇබ්බැහි වෙලා හිටපු බවත් සඳහන් වෙනවා. තත්ත්වය එන්නම නරක අතට හැරෙන බව තේරුම් ගත්ත චීන අධිරාජ්‍යය අබින් තහනම් කරන්න පියවර ගන්නවා. ඒ විතරක් නෙමෙයි අධිරාජ්‍යය කීමට පිටින් ගිහිල්ලා අබින් පාවිච්චි කරන අයට මරණ දඬුවම දෙන්න බව චීන අධිරාජ්‍යය ඒ කාලේ පැකිලෙන්නේ නැහැ. ඉතින් චීනය පැත්තෙන් එන මේ ප්‍රෙෂර් එකත් එක්ක බ්‍රිතාන්‍ය නිකන් ඉන්නේ නැහැ. මොකද එයාලගේ මේන් රිදියන ඉන්කම් සෝස් එකක් විදිහට චීනය තියෙනවා. ඒකට ප්‍රශ්නයක් ඇද්දි බ්‍රිතාන්‍ය නිකන් ඉන්නේ නැහැ. බ්‍රිතාන්‍ය රිප්ලයි එකක් විදිහට පටන් ගන්නවා පළවෙනි අබින් යුද්ධය.
එහෙමත් නැත්නම් the first opium war කියන එක. එතනින් පස්සේ දෙවන අබින් යුද්ධය කියලා එකකුත් පටන් ගන්නවා. මේ යුද්ධ දෙකේදීම චීනය ඊටාම නින්දිත විදිහට පරාජයට පත් වෙනවා. චීනයට පිරිස් බලය සෑහෙන්න වැඩිපුර තිබ්බත් බ්‍රිතාන්‍යයට තියෙන අභි ආයුධත් එක්කලා සහ ඒ චීනයේ ඉන්න පිරිසකින් වැඩි හරියක් අබින් ලෝලින් වෙච්ච හින්දා යාලට ඒ යුද්ධය දිනන්න හම්බෙන්නේ නැහැ. මේ යුද්ධ දෙක අතර කතාවට Century of Humiliation කියලා අපි කියනවා. එහෙම නැත්නම් නින්දාවේ සතවර්ෂය කියලා. අද වෙනකල් චීනය බටහිරට මේ නින්දාවේ ශතවර්ෂය සම්බන්ධ කරුණු වලට සමාව දීලා නැහැ. චීනයට තවම මතකයි චීන අධිරාජ්‍ය අබින් වලින් පරාජයට පත් කරපු හැටි. ඔන්න ඔතනදි තමයි අපි ආයෙත් වර්තමාන කතාවට එන්නේ. චීනයේ මේ වෙනකොට අබින් නැහැ. අබින් කියන්නේ තහනම් මත්ද්‍රව්‍යයක්. චීනය අබින් විකුණන්නෙත් නැහැ. හැබැයි චීනය හදනවා ෆෙන්ටනයිල්. අබින් වලින් අපි මෝෆින් හදුවා. මෝෆින් වලින් අපි හෙරොයින් වලට ගියා. හැබැයි හෙරොයින් සැර මදි කියලා එක තැනකදී මිනිස්සුන්ට හිතෙනවා. ඊට පස්සේ තමයි මිනිස්සු ෆෙන්ටනයිල් හදන්නේ. ඕක තමයි එතන තියෙන මේ සරලම කතාව ෆෙන්ටනයිල් හැදෙන්න හේතුව මොකක්ද කියන එක. ටෙක්නිකලි ගත්තොත් ෆෙන්ටනයිල් කියන්නේ ඕපොයිඩ් වර්ගයක්. හැබැයි වෙනස තියෙන මේක සින්තටික් ඕපොයිඩ් එකක්. සින්තටික් කියලා අපි කියන්නේ ඕගනික් නොවන. එහෙමත් නැත්නම් මිනිසා විසින් සාදන ලද. එහෙම නැත්නම් ඊටාම සරලව ගත්තොත් ලැබ් එකක හදපු ඩ්‍රග් එකක් තමයි මේ සින්තටික් ෆෙන්ටනයිල් කියලා කියන්නේ සින්තටික් ඕපියොයිඩ්. ඉතින් ලැබ් එකක හදන නිසා මේක රසායනික ප්‍රතික්‍රියාවකින් හදන නිසා අපිට පොපිමල් ඕන වෙන්නේ නැහැ ෆෙන්ටනයිල් හදන්න. මේක එක්තරා විදිහකින් මාර විප්ලවකාරී ඩ්‍රග් එකක් කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක හොඳ විදි වලින් නෙමෙයි විප්ලවකාරී වෙන්නේ. ෆෙන්ටනයිල් කියලා කියන්නේ මෝෆින් වගේ 100 ගුණයක් ප්‍රබල හෙරොයින් වගේ 50 ගුණයක් ප්‍රබල ඩ්‍රග් එකක්. ඒ විතරක් නෙමෙයි මිලිග්‍රෑම් දෙකක්. ඒ කියන්නේ මේ මෙච්චරක් විතර චුට්ටක් ලුණු කැටයක් තරම් පොඩි ප්‍රමාණයකින් ඔයව මරණයට පත් කරන්න පුළුවන්. ඒකත් ඉන්ස්ටන්ට්ලි. ඒකට කාලයක් යන්නේ නැහැ. ඊටාම ෂණිකව මරණයට පත් වෙන්න පුළුවන්. මෙතන තියෙන බරපතලම කාරණය තමයි ෆෙන්ටනයිල් ඕවර්ඩෝස් වෙලා මැරෙන සමහරක් පිරිස් දන්නේවත් නැහැ Taman මැරෙන්නේ ෆෙන්ටනයිල් ශරීරගත වෙලා කියලා. හේතුව තමයි ෆෙන්ටනයිල් වෙනත් මත්ද්‍රව්‍ය වලට සෑහෙන ප්‍රමාණවලින් කලවම් වෙන නිසා. උදාහරණයක් විදිහට හෙරොයින්, කොකේන්, පේන් කිලර්ස් වගේ මත්ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයකට ෆෙන්ටනයිල් කලවම් කිරීම සිද්ධ වෙනවා. අපි දැනටමත් දන්නවානේ චීනයෙන් තමයි ඇමරිකාවට ෆෙන්ටනයිල් එවන්නේ කියලා. ඉතින් ඒක දැනගෙන ඇයි මේ ෆෙන්ටනයිල් ඇමරිකාවට එන එක නවත්තන්න බැරි? මෙහෙමයි. චීනයෙන් ඇමරිකාවට ෆෙන්ටනයිල් එවනවා කිව්වට චීනයෙන් ඩිරෙක්ට්ලිම ඇමරිකාවට ෆෙන්ටනයිල් එන්නේ නැහැ. චීනය එච්චර මෝඩ නැහැ. ඒක තමයි බේසික්ම හේතුව ඒකට. ඇත්තටම සිද්ධ වෙන්නේ චීනයෙන් ෆෙන්ටනයිල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය, මූලද්‍රව්‍ය මෙක්සිකෝවට එවනවා. මෙක්සිකෝවෙන් අදාළ සංඝටක හරි විදියට සකසලා ඒවා ප්‍රොසෙස් කරලා සහ මික්ස් කරලා විවිධ ස්වරූපයන්ගෙන් ඇමරිකාවට එවනවා. විවිධ ස්වරූපයන්ගෙන් කියන එක මෙතන මේ ස්ට්‍රෙස් අවුට් කරන්න හේතුව තමයි මොකද ෆෙන්ටනයිල් වගේ ඩ්‍රග්ස් නීති විරෝධී මත්ද්‍රව්‍ය විදියට විතරක් නෙවෙයි ඇමරිකාවට එන්නේ. සැනෙක්ස් වගේ ඉතාම ප්‍රසිද්ධ ඇමරිකාවේ බහුතරයක් දෙනා පාවිච්චි කරන ලීගල් සහ ඕනෑම ෆාමසියෙන් ගන්න පුළුවන් පේන් කිලර්ස් විදියට බව ෆෙන්ටනයිල් මෙක්සිකෝව හරහා ආපු අවස්ථා ඕනේ තරම් වාර්තා වෙනවා. 2023 අවුරුද්දේදී ෆෙන්ටනයිල් කලවම් වෙච්ච බෙහෙත් පෙති මිලියන 115කට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව තුළ වැටලීමට ලක් වුණ බව වාර්තා වෙනවා. ඉතින් ඇමරිකාව දිගින් දිගටම චීනයට බලපෑම් කරනවා මේ වැඩේ නවත්තන්න කියලා. නමුත් චීනය අනිත් පැත්තට දිගින් දිගටම කියන්නේ එයාලා ෆෙන්ටනයිල් කිසිම වෙලාවක එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. එයාලට ඒ සම්බන්ධයෙන් වගකීමක් ගන්න බෑ. ඒවා නිකන් රසායන ද්‍රව්‍ය විතරයි කියලා. ඒත් අපි පොඩ්ඩක් කල්පනා කරලා ෆැක්චුවලි මේක දිහා බැලුවොත් පහත සිද්ධීන් වලට අදාළ ස්ථිතියා කරගන්න එක ඉච්චර අමාරු වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව චීනයේ අබින් නොසංගතයක් අවුරුදු 200කට කලින් ඇති කරා. අවුරුදු 200කට පස්සේ අබින් වලට වඩා ප්‍රබල සින්තටික් ඕපියෝඩ් එකක් චීනෙන් ඇමරිකාවට එනවා. ඒකට අදාළ සංඝටක ටික ඇමරිකාවට එනවා. 2023 අවුරුද්ද විතරක් ඇමරිකාවේ ලක්ෂයකට වැඩි පිරිසක් මේවා ඕවර්ඩෝස් වීමෙන් මැරෙනවා. ෆෙන්ටනයිල් කියන්නේ මේ වෙනකොට වයස අවුරුදු 18-45 අතර ඇමරිකානුවන්ගේ ලීඩින් කෝස් ඔෆ් ඩෙත්. කාර් ක්‍රෑෂස්, සියදිවි විනාශ ගැනීම සහ වෙඩි තැබීම් නිසා සිද්ධ වෙන මරණ සංඛ්‍යාව ඔක්කොම එකතු කරලා ගත්තත් ඊට වඩා වැඩි මරණ සංඛ්‍යාව ෆෙන්ටනයිල් නිසා සිද්ධ වෙනවා. ඇමරිකාව හමුදාවට වියට්නාම් යුද්ධයේදී සෙබළුම් 58000ක් අහිමි වෙනවා. මේ ෆෙන්ටනයිල් නිසා ඒ වගේ නම්බරයක් කියන 58000ක් කියන number of deaths මාස 6ක් වගේ පොඩි කාලයකදී
අපිට බලාගන්න පුළුවන්. මේ වෙලාවේ අපිට ඇහැට පේන ෆිසිකල් යුද්ධයක් ඇමරිකාව චීනය අතරවත් මේ ෆෙට්නයිල් නිසාවත් ඇති වෙලා නැහැ. කවුරුත් කපා කොටාගන්න නැහැ, කවුරුත් කාටවත් වෙඩි තියන්නේ නැහැ, බෝම්බ ගහන්නේ නැහැ. නමුත් ෆෙට්නයිල් නිසා රසායනික යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඇමරිකානු විශාල වශයෙන් චීනයෙන් මේ වන ෆෙට්නයිල් තොග නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ වෙලාවේ ඇමරිකාවේ තියෙන ලීඩින් කෝස් ඔෆ් ඩෙත් ෆෙට්නයිල්. ඒක ඊටාම දරුණු තත්ත්වයක්. ඉති මීට කලින් දාපු වීඩියෝක මස්රූම්ස් කන මැජික් මස්රූම්ස් කන එකට සෑහෙන්න හොඳ ප්‍රතිචාරාව සහ මේ මගේ ඕඩියන්ස් එක සෑහෙන්න කැමති කියලමට තේරුණා මේ ඩ්‍රග් සම්බන්ධයෙන් ඩ්‍රග් එඩියුකේෂන් පැත්තට මේ වීඩියෝස් දාන්න ඩ්‍රග්ස් කාටොත් ගන්න ගෙල්ලෙන් ෆෝ එඩියුකේෂන් පර්පස් ඔන්ලි. ඉතින් ඒ ලැබිච්ච කමෙන්ට්ස් අනම් මනන් එක අපි තීරණය කරා මගේ ටීම් එකයි හයි දන අපි තීරණය කරා ඩ්‍රග් සම්බන්ධින් සීරිසයක් කරන්න මේකටත් වල නිවරෙන් කමෙන්ට්ස් කරන ඊළඟට මොනවද ඕනේ තව මේ ෆෙන්නයිල් ගැන මොනවද දැනගන්න ඕනේ වගේ මොනවද තියෙනවද කමෙන්ට් කරන්න. අපි ඩ්‍රග්ස් ගැන ඩ්‍රග් අවයර්නස් ඇති කරන්න මිනිස්සුන්ව ඩ්‍රග්ස් වලින් බේරගන්න අපි වීඩියෝ සීරීස් එකක් කරනවා. ඉතින් දිගටම බලන්න. thank you.